චතුර මේක ඇවිල්ලා ඇත්තටම මම හැම වෙලේම කියන මද්‍රව්‍ය කියන එක ඇවිල්ලා මුදල් හා සම්බන්ධ වූ ලොකු ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ලොකු කර්මාන්තයක්. මේකේ සම්බන්ධ වෙන පුද්ගලයා ඒ කියන්නේ මද්‍රව්‍ය විකුණන පුද්ගලයා පමණක් නිෂ්පාදකයා ඉඳලා ඒක මේ භාවිතා කරන පුද්ගලයා දක්වා විශාල ජාලයක් තියෙනවා. ඉතින් මේ හැමෝටම එලා මේ කට්ටිය මේක නියැලිලා ඉන්නේ මුදල් නිසා. ප්‍රධානම වශයෙන්. ඉතින් ඒක නිසා මේකේ යම් ආකාරයකින් ඔබ හිතුවොත් එම් අපේ මධ්‍යස්ථානකද 600ක් ඉන්නවනම් ආවම පුද්ගලයෙක් කියලා රුපියල් 3000ක දවසකට බීලා තිබ්බනම් ඒ තියෙන මද්‍රව්‍ය ඒ තියෙන අන්තරාකාර මද්‍රව්‍ය බීලා තිබ්බනම් ඔබ ඒක වැඩි කිරීමෙන් ඔබට යම් නිල වශයෙන් ඔබට හිතා ගන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් මේ ඉන්න කට්ටිය දවසකට බීලා තියෙනවා කියලා. ඉතින් මේ ජාලයේ මේ 600ක් කැඩෙනවා කියන එක ව්‍යාපාරිකයන්ට ලොකු බලපෑමක්. විශාල බලපෑමක්. මොකද ඒගොල්ලන්ට පාරිභෝගිකයෝ ඉන්න ඕනේ ඒගොල්ලෝ ව්‍යාපාරය කරගෙන යන්න. ඉතින් ඒගොල්ලෝ කොයිම ආකාරයකින්වත් කැමති නැහැ මේ පුද්ගලයා ඇවිල්ලා පුනරුත්ථාපනයට යනවට. ඉතින් කට්ටිය මේගොල්ලෝ කරන්නේ ඇවිල්ලා ඇත්තටම ජනමාධ්‍යයෙන් ඇවිල්ලා එහෙම නැත්නම් ප්‍රචාරය කරන්න හදනවා මේක වැඩක් නෑ එහෙම නැත්නම් මේක ඇවිල්ලා නිකන් වෙස්ට් එකක් මේ කට්ටිය ගිහලා හරි ගිහිල්ලා නෑ නැවත මේ කට්ටිය පුනරුත්ථාපනය කරපු මේක තමයි නැවත බොන්නේ කියන එකත් සමාජගත කරන්න හදනවා. ඒකත් එක්කම විශේෂයෙන් සමාජ මාධ්‍යයෙන් ඇවිල්ලා පහුගිය දිනවල දැන් ගිය සතියේ සමාජ මාධ්‍යයෙන් ඇවිල්ලා ප්‍රචාරය කෙරෙව්වා මේ අපේ මධ්‍යස්ථානවල පහර දෙනවා දැන් විශාල අර බන්ධනාගාරය දැන් මීගමු බන්ධනාගාරය තිබුණා වගේ ඒ වගේ සිද්ධියක් ඇති වෙලා තියෙනවා අපේ මධ්‍යස්ථානවල කියලා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ පළවෙනි ගෙනින ඍණාත්මක තොරතුරු එළියට ගෙනියන සමාජගත කරන්න උත්සාහ කරන එක. අපිට දැන් ප්‍රශ්න කිහිපයක් එකපාරට මතුවෙනවා. දැන් මේ කියන එකත් එක්කම මේ ඔබතුමා දැන් යුද හමුදාව මේක සම්බන්ධ හින්දා මේ ප්‍රශ්නේ මම වෙඩි ඉස්සරහට අහලා තියෙනවා. අංක 1 දැන් අපේ ඍණාත්මක පුවත් වාර්තා කරද්දී ඒ පිරිස් සම්බන්ධ වැරදි යනවා වගේම අපි ගොඩක් දැනුවත් කිරීම වැඩසටහන් කරලා තියෙනවා අද දෙරණ ඔස්සේ. ඒ වගේ ප්‍රතිචාර හොඳයිද? ඒ කියන්නේ මේ කරන වැඩසටහන් වලදී ප්‍රතිචාරයක් ලැබෙනවද හොඳ පැත්තට? ඇත්තටම මම හිතන්නේ බොහොම කාලීන සහ වැදගත් තොරතුරක් චතුර ඇව්වේ. මම හිතනවා ඔබතුමාගේ මේ නාලිකාවේ සහ වෙනත් නාලිකාවල මම දැන් වැඩිපුරම මම සම්බන්ධ වෙච්ච කතිකා ඇවිල්ලා මේ දෙරණ නාලිකාවේ. මං හැමලේම බැලුවා අපේ ඒතර මම ඔබට කිව්වා අපේ ප්‍රතිපාදන තියෙන ස්වේච්ඡාවෙන් එන පිරිස පුනරුත්ථාපනය කරන්න කියලා. ඉතින් මේ පිරිසගේ මෑතකදී දැන් සතියකට උඩදී මම මේ කට්ටිය ඇවිල්ලා මුණ ගැහිලා ඒ කට්ටියගෙන් පොඩි සමීක්ෂණ මම පෞද්ගලිකව කරා කොහෙන්ද මේ තොරතුරු කොහොමද ඔයගොල්ලෝ ස්වේච්ඡාවෙන් දැනගත්තේ හරි මේ කියලා. ගොඩක් වෙලාට අපි විවිධ මාධ්‍ය ඔස්සේ ඇවිල්ලා මේ ප්‍රචාරක කටයුතු කරන ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්න කියලා. මොකද අවශ්‍යතාවයක්, කාලීන අවශ්‍යතාවයක්. ඉතින් ඒකෙදි ගොඩක් කට්ටිය මට කිව්වෙලා මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් තමයි මේ දැනගත්තේ කියලා තොරතුරු. ඉතින් අපි ඒතර මම ෆෝකස් කරන්නේ එහෙම නැත්නම් මම ගොඩක් අවධානය යොමු කරන්නේ කට්ටිය තුළ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් තමයි ගොඩක් මේක ඔවුන්ට මේ තොරතුරු ලබා දෙන්නේ. ටීවී මාධ්‍ය. ගොඩක් වෙලාවට සමහරට දැන් අද ඔබත් එක්ක මේ සම්බන්ධ වෙන මේ සාකච්ඡාවෙන් පස්සේ ඉදිරි සතියේදී මට යම් පිරිසක් එනවා. ඉතින් මේ නම්බර එක මේ දුරකථන අංකය ඔබ ප්‍රචාරය කරනවා. තිරේ දිස්සන යටින් ඔයගලන්ට බලන්න පුළුවන් දුරකථන අංකය අපි හැමතිස්සෙම මේක දාලා තියෙන මේක සමාජ සේවයක් නේ. කරන්න දැනුවත් කරන්න ඔබේ කෙනාව කියන එක. ඔව්. ඉතින් ඒ ගොඩක් වෙලාවට මේ වැඩසටහනෙන් පස්සේ මේ මාධ්‍යයෙන් මේ වැඩසටහනෙන් පස්සේ ඔබේ නාලිකාව ගිය වැඩසටහනෙන් පස්සේ ගොඩක් වෙලාවට මට අපේ මධ්‍යස්ථාන වලට ආපු පිරිස වැඩි මේ රූපවාහිනී වැඩසටහන් වලින් පස්සේ. දැන් එහෙම දුරකථන නැමතුම් දුන්නට ගන්න තරම් ඉඩ තියෙනවද? ඒ කියන්නේ සමස්ත ධාරිතාවය කොච්චරද මේ වෙලාවේ ඉන්න පිරිස කොච්චරද? සමස්ත ධාරිතාව දැන් උදාහරණයකට සමස්ත අපේ මධ්‍යස්ථාන තුනේම ධාරිතාවය ඇවිල්ලා 1125 දැනට ඉන්නේ මේ 565ක් වගේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ තව දෙගුණකට වඩා දාන්න පුළුවන්. තව ඒ වගේම පිරිසක් තව දාන්න ඉඩ තියෙනවා. ඒක ස්වේච්ඡාවෙන් එන පිරිසට ඇවිල්ලා තව එක 75ක් විතර එන්න තව එතන අවකාශය තියෙනවා කට්ටියට එන්න. ඉතින් ඒක සීමාවක් නෑ 75ක් එන්න ඕනේ කියලා එහෙම සීමාවක් නෑ. ඊට වැඩියවත් අපි ඒකට පහසුකම් සලසන්න අපි බැඳී ඉන්නවා. ඉතින් බලන්න ඉඩ තියෙනවා ඔබේ ගෙදර ඔබට ප්‍රශ්නයක් වෙලා ඇති දුව පුතා මේ මත්තට ඇබ්බැහි වෙලා ඉන්නවා මුදව ගන්න ඕන අපව සමාජගත කරන්න ඕන තමන් ආදරය කරන කෙනා ගන්න ඕන තමන්ගේ ස්වාමි පුරුෂයව තම පහු යොමු කර ගන්න ඕන. ඉතින් මේ ක්‍රියාවලිය රජය විසින් සම්පූර්ණයෙන්ම සිදු කරනවා. ඔබට තියෙන්නේ මේ තිරේ දිස්වන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න විතරයි. එතකොට ඒ හරහා ඔබට පුළුවන් ඒ ඔබේ හිතවතා ඥාතියා සොයුරා තමන්ගේ ස්වාමි පුරුෂයා පුතා මේ කෙනාව පුනරුත්ථාපනය සඳහා යොමු කරන්න. ඔහු විෂ මද්‍රව්‍යයට බැහි වෙලා නම් මේකේ මුදව ගන්න එකේ වගකීම තියෙන්නේ ඔබට තමයි. ඉතින් ඒකට දෙනවා. එතකොට මේකට ගෙවන්න ඕනද රජය විසින් කරනකොට? සියලුම පහසුකම් දැන් සියලුම පහසුකම් අපි සපයන කවුරුත් කිසිම මුදලක් කාටවත් වෙන් කරන්න කාටවත් ලබා දිය යුතු නැහැ.